ආදරයෙන් පිළිගන්නවා මගේ channel එකට. ඔන්න අද ලස්සන කතාවක් තමයි බලන්න යන්නේ. ඒ තමයි මෝඩ නරෙක් තුන ඇබැද්දියක්. ඔන්න එක ගමක ජීවත් වුණා රතු කිකිලියක්. එයා චූටි නිවසක ඉතින් තනියම තමයි ජීවත් වුණේ. එයාම තමයි එයාගේ වැඩ ඔක්කොම කරගත්තේ. එයා ලස්සනට ගෙදර පිරිසිදු තියාගත්තා. මහන්සියලා ගෙදර වැඩ ටික කරා. ඒ ලංකම ජීවත් වුණා හැබැයි කපටි නරියෙක්. ඒ අයියාගේ නෝනා හැමේ තමයි එක ජීවත් වුණේ. මේ නරියා හැබැයි හරිම කපටි නරියෙක්. එයා හැම වෙලෙම කරේ සත්තු දඩයම් කරලා ගෙනල්ලා එයාගේ හාමියට දුන්න එක. මේ කපටි නරියා හැබැයි අර රතු පාට කිකිලි ගෙනත් ඇහ ගහගෙන තමයි ඉඳලා තියෙන්නේ. එක දවසක් මේ කපටි නරියා මේ කිකිලි යන දේ බලාගෙන ඉඳලා හිතනවා මේ කිකිලි මාස් නම් රසට ඇති. අපේ නෝන හැමේට යාළුවලා ගිහින් දුන්නොත් එයා ගොඩාක් සතුටු වෙයි. කපටි නරියා හැමෙතලා එයාගේ නෝනා හැමිනට කියනවා මාමා රතු කිකිලි අල්ලගෙන යන්නේ. Handabi rata hunter rasida kanna pulwa. Waya watul muktek marati natiriti annako. Hunter watruga pahorati ananone. ඉතින් නෝනා අමීටත් හරි සතුටුයි. අතරයට හොඳට කන්න පුළුවන්නේ. ඔන්න කපටි නරියා ගියා ඒ කිකිලිගේ ගෙදර හොයාගෙන. ඉතින් කපටි නරියාගේ නෝනා අමීනේ නම් බඩු ටික රැහැත්ති කරනවා. කිකිලි වදරට උයන්නනේ යන්නේ. ඔන්න කිකිලි නම් ලැහැත්තිලා එළියට යනවා කෑම හොයාගෙන. කිකිලි ඉතින් යාමනි කෑම හොයාගන්න එයාගේ වැඩ ඔක්කොම කරගන්න. කපටි නරියා මේක දිහා බලාගෙන ඉන්නවා. නමුත් කිකිලි කපටි නරියාව දැක්කේ නැහැ. කපටි නරියා හිමීට කිකිලිගේ ගේ ඇතුළට යන්න බැලුවේ. ගේ ඇතුළ රිංගලා කිකිලි වෙනකම් මග බලාන හිටියා. කපටි නරියා කල්පනා කරා කිකිලි වල්ල ගන්න කොහොමද කියලා. ඔන්න ඒත් එක්කම කිකිලි ආව ගෙදරට. කිකිලි මේ ගැන කිසිම දෙයක් දන්නේ නැහැ. කිකිලි ගෙට ඇවිල්ලා දොර වහගත්තා. දොර ලොක් කරගත්ත නිසා දැන් කිකිලි ගේ ඇතුලේ හිර වෙලා. කපටි නරියාගේ කටින් කෙලත් වැටෙනවා. කපටි නරියා එකපාරටම කිකිලිගේ ඇඟට කඩා පෙන්න අයව අල්ලගන්න. අහිංසක කිකිලි ගොඩාක් බය වුණා. එයා අයියාගේ කෑම කූඩේ දිම දාලා ඉක්මනට වහලුවට පියාඹුවා. දැන් බලමුකෝ නරියාට මොකද වෙන්නේ කියලා. කිකිලි උඩට පියාඹලා නරියාගෙන් අහනවා මොකද නරියෝ මගේ ගෙදර කරන්නේ? කපටි නරියා ගෝවා වල්ලා ගන්න නේද හදන්නේ? එහෙම දේශින් පුඩු මවල්ලා ගන්න හම්බ වෙන්නේ නැහැ. Himadige kili. Boko terakale motor line nether. එහෙම කියද්දි කිකිලිටත් තීරුණා ඒක එච්චර ලේසි නෑ කියලා. නරියා කල්පනා කරා මේකට මොකද කරන්න කියලා. කිකිලිත් හදිම නෝනක්කාරයි. ඒ වගේම වේගවත්. ඔන්න කපටි නරියාට හොඳ නෝනක් පහළ වුණා. ටිකක් වෙලා කල්පනා කරලා කිව්වා අනේ කිකිලියෝ අද මම කොහොම හරි අල්ලගන්නවා. අද රැට මගේ නෝනා හැමීට බෝ තමයි මන් දෙන්නේ. Unna balago nawam gode karanne kiyala. Mama mage nonada porantuna. ඔන්න නරිය එකපාරටම වේගෙන් දුවන්න පටන් ගත්තා එක තැන. ඒ කාරියට නරියගේ වල්ගේ අල්ලන්න ඌම දුවනවා වගේ. කිකිලි ඉතින් වහලේ උඩින්නම් බලාගෙන ඉන්නවා මේ මොකද වෙන්නේ කියලා. කිකිලි හිතනවා මේ කපටි නරියව මොඳුර දුර දුට මහන් සෙදුරුම හොයයිනි. එතකොට මම වැහලා යනවා. කිකිලිට මේ කිසි දෙයක් තේරෙන්නේ නැහැ. එයා කරපු දේ උඩින්නම් බලාන හිටපු එක. ඔන්න දැන් තමයි වැඩේ. කිකිලි අර ගොඩාක් වෙලා බලාන හිටියනේ අර නරිය කැරකෙන දියා. ඉතින් කිකිලි දැන් කලන්තය වගේ හැදුනා. ඔන්න කිකිලි උඩින්නම් බිමට වැටුණා. හරියටම හරියාගේ බෑග් එක ඇතුළට. නරියා මොකද ගඩේ කිකිලිවත් කැට ගහගෙන ආපසු ගෙදරට යන්න පිටත් වුණා. එයා ඉතින් යන ගමන් කල්පනා කරගෙන ගියා අද රැට හොඳ කෑමක් හම්බුණා. රසට කන්න පුළුවන් කියලා. හැබැයි මෙහෙම යනකොට යාට ගොඩාක් මහන්සි දැනුණා. මොකද නරියා එකතැන කැරකුණානේ ගොඩාක් වටේට. ඉතින් මේ නරියා ටික දුරක් මෙහෙම වෙදගෙන ගියා. නරියා කල්පනා කරා තාම රැ වෙන්නත් වෙලා තියෙනවනේ. මාන්සි නිසා චුට්ටක් වෙලා ඉඳලා යනවා කියලා. ඉතින් අර කිකිලිත් පැත්තකින් තියලා මෙයා පොඩ්ඩක් කාන්සි වුණා. හැබැයි මෙයාට නිින්ද ගියා. ඔන්න දැන් තමා කිකිලිට ටික හොඳ සිහිය එන්නේ. කිකිලි හිමීට මල්ලෙන් එළියට ආවා. නරියාට නොදැනීම හොරෙන්ම එයා ඉතින් පැනගත්තා. නරියා හැබැයි තාම නිදි. හැබැයි කිකිලි යන්න කලින් හොඳ වැඩක් කළා. ලොකු ගල් ටිකක් කර අර මල් ඇතුළට දැම්මා. නැත්තම් කිකිලි නෑ කියලා තේරෙනවනේ නරියට.
ඊට පස්සේ ඉක්මනටම ගෙදරට ගියා. ඔන්න නරිය ඇහැරිලා දැන් ආයෙ ගෙදර යන්න පිටත් වෙනවා. එයා ඉතින් මල්ලත් කඩේ තියාගෙන යනවා. ඔන්න ටික ටික ගෙදරට ලං වුණා. හාමිනේ ඉතින් කිකිලිව යන්න කියලා ඔක්කොම බඩු ටික ලැහැත්ති කරලා තියෙනවා. ඔයා කිකිලිව් ගෙනාවද? ඔව්වෝ මේ තියෙන්නේ කිකිලි අද රෑට අපි රස කෑම. නරිය හාමිනට රසදිව පිනා ගියා. ඔන්න දැන් වතුර කරන් රත් වෙලා තියෙන්නේ. නරිය මල්ලට දැම්මට වැටුනේ ලොකු ගල් ගෙඩි ටිකක්. ඉතින් මුට්ටි තිබුණු වතුර කොම අර දෙන්නගේ ඇඟේ. ඉතින් ඊට පස්සේ නම් කපරි නරිය යාගේ හාමිනේ පලාතිවත් හිටියේ නැහැ. අර කිකිලි සතුටින් ජීවත් වුණා. ඔන්න අද කතාව ලස්සනයි නම් ලයික් එකක් කමෙන්ට් එකක් දාලා යන්න.